Hi guys! ඔන්න ඉතින් කාලෙකට පස්සේ ලස්සන බ්ලොග් එකක් අරගෙන මම ඔයාලා ගාවට ආවා. ඉතින් මෙච්චර කාලෙ බ්ලොග් කරන්න බැරි වුණ හේතු ටික මම ඔයාලට ඉස්සරහට කියන්නම්. මම අදගෙන ආපු බ්ලොග් එක තමයි අපේ දවස් 3 ෆීල්ඩ් විසිට් එකේ බ්ලොග් එක. ඉතින් ඔයාලා දන්නවනේ මගේ ඩිපාර්ට්මන්ට් එක හිස්ටරි ඇන්ඩ් ආකියොලොජි ඩිපාර්ට්මන්ට් එක. ඉතින් ඒකෙන් අපේ සෙකන්ඩ් ඉයර් එකෙන් ගියා දවස් 3ක ෆීල්ඩ් විසිට් එකක්. ඉතින් ඒකෙදි ගත්ත වීඩියෝ ක්ලිප්ස් ගොඩාක් එකතු කරලා මම හිතුවා ඔයාලට vlog එකක් කරන්න ඕනි කියලා. ඉතින් පළවෙනි දවසේ අපි ගත්ත වීඩියෝ ක්ලිප්ස් ගොඩක් මගේ අතින් නැති වුණා ස්ටෝරේජ් ප්‍රශ්නයක් වෙලා ෆෝන් එකේ. ඒ වුණාට ඉතින් ඊටු දවස් දෙකේ නම් ගොඩාක් වීඩියෝ ක්ලිප්ස් තියෙනවා. හරි. අපි මුලින්ම ෆීල්ඩ් විසිට් එකේ ගියේ සංකපාල. ඉතින් ඊට පස්සේ සංකපාල ගිහිල්ලා ආයෙ ගියා අපි රංචමඩමේ. එහෙදි නම් මට වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. ඊට පස්සේ ඉතින් ඒ දවස් නම් වැඩි තැන්වල ඇවිද්දෙන්නේ නැහැ. මොකද අපිට ටිකක් වෙලා ගියානේ යන්නත්. ඊට පස්සේ මේ තියෙන්නේ කොට්නිබුල් වල මේ ඉන්නේ අපේ ඩිපාර්ට්මන්ට් හෙඩ් සර් දර්ශන් සර්. ඉතින් සර් අපිට හැමදේම ගැන හොඳට පැහැදිලි කරලා දුන්නා. මේ තියෙන අපි රැට නැවතින තැන. අපි ඉතින් එදා රෑ වෙනකන් ගොඩාක් සින්දු කියලා මේ තියෙන ඊට පහුවෙනිදා උදේ අපිට උදේ 7 වගේ වෙනකොට තමයි ලෑස්ති වෙලා ඉන්න කියලා කිව්වේ. ඉතින් මේ කට්ටියම හොහෝ ගාලා ලෑස්ති වෙනවා. ඉතින් මේ තියෙන අපි නැවතලා හිටපු තැන මේක සමෘද්ධි පුහුණු මධ්‍යස්ථානයක්. අපි බලංගොඩ සමනලව කියන පැත්තේ. ඉතින් මාරම ලස්සන පැත්තක්. උදේ 6ට විතර එළියට බහලා බැලුවම මාරම ලස්සනයි. වටේම මීදුම, කුරුල්ල කෑ ගහන සද්දේ, ඒ අස්තිඩ පායගෙන එනවා. ඇත්තටම හරිම ලස්සනයි. ඊට පස්සේ ඉතින් අපේ තරංගස අපිට කොහොමද ෆීල්ඩ් එකට ගිහිල්ලා කට්ටියගෙන් තොරතුරු ගන්න ඕනි, ඒ වගේ දේවල් ගැන චුට්ටක් දැනුවත් කරා. අද වගේ තැනකට වගේ එනවනම් ඒ වගේ දේවල් වල සමහර දේවල් කියද්දි ඒ වගේ ප්‍රශ්න ආවොත් එයාගෙන් ඒ වගේ දේවල් තවදුරටත් අහන්න යන්න එපා. අපි කැම්පස් එකෙන් බස් දෙකක් ගියා. එක බස් එකක් තමයි කැම්පස් බස් එක. මේ දැන් අපි යන්නේ කැම්පස් බස් එකේ. දැන් මේ අපි යන්නේ බලංගොඩ තියෙන මුල්ගම කියලා ගමක්. මේ වගේ තැන් වලට ගිහිල්ලා අපි බෙදපු ගෲප්ස් වලට දුන්න ටොපික් එකට කරුණු හොයන්න ඕනි. ඉතින් මේ තියෙන්නේ පරණ ගෙදර ඇතුළ. දැන් නම් ගොඩක් දේවල් විනාශ වෙලා මේ වගේ තියෙන මේ තියෙන පරණ කුරහංගලක්. ඉතින් අපි ෆීල්ඩ් විසිට් එකට ගියපු ඒ පැත්තත් මාරම ලස්සනයි. ඒ කියන්නේ අර වැඩි ජනාකීර්ණ නැති, වැඩි දියුණු වෙලා නැති පැත්තක්නේ. ඉතින් හරිම ලස්සන තැන් තිබුණා ඊයේ. මෙච්චර කල් vlog එකක් ගේන්න බැරි වුණ එකේ හේතුවක් තමයි ළමයි මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වෙන එක.
ඒ වුණාට ඉතින් මේ වගේ ලස්සන දවස් ටිකක් නිකම්මත් යන්න දෙන්න බැහැනේ නේද? ඒක නිසා ඉතින් මම මට පුළුවන් විදිහට vlog එකක් කරා. අඳුරන කට්ටියක් වගේ. ඔව් මේක මට වඩා දැනගන්න ඕනේ. භාෂාව ගැන දැනගන්න ඕනේ. අපි ගොඩ මේක ඒ තරම් උස්ස මහතයි. භාවනා කරනවා හාමුදුරු විජේට එනවා ගෙවල් 3කට මේ පින්න පාත. ඉතින් මේ තියන්නේ ගමේ අවසාන ගෙදර. මේ ගෙදරත් වලව්වක් කියලා තමයි කියන්නේ. මේ ගෙදරත් හරිම ලස්සනයි අර අපි චිත්‍රපටි වලින් බලන්නේ. ඉන්නේ වගේ ගයක්. ඉතින් අනික මේකේ ඔය ප්‍රසිද්ධ චිත්‍රපටි දෙක තුනක්ම ෂූට් කරලා තියෙනවා කියලා කිව්වා. ඉනාවේ කොහේ ගියත් ඉතින් ගම්බ ගෙඩියක් වගේ දෙයක් දැක්කොත් ඉතින් අපේ අතපය නලියනවනේ ළමයි. ඉතින් මේ තියෙන්නේ සමනල වැවට යන පාර. ඔන්න පහලින් පේන්නේ අපි අර ෆීල්ඩ් විසිට් එකේ ගිහපු ගම. බලන්න මේ වැවට යන පාර උනත් හරිම ලස්සනයි. ඒ කියන්නේ අපි යන දවසේ තිබුණේ අර චුට්ටක් ඉන්නේ වගේ වාතාවරණයක්. ඉතින් මාරම ලස්සනට තිබ්බා. පාළුවම්බරේ දීදුන්නක් ඇඳිලා පාට ගෑවිකසේ පාළුව සැඟව ගියා. පාළුවම්බරේ දීදුන්නක් ඇඳිලා පාට ගෑවිකසේ පාළුව සැඟව ගියා. සීතලෙන් මිරිකී උදාවුණු මේ අරුණේ පාළුවූ මහදේ කවුරුද තනිමෙකුවේ. මේ බලන්න ළමයි මේ පැත්තේ මේ කට්ටිය නම් වරදින්නේ නැහැ. එළියට බැස්සොතින් අනිවාර්යෙන් එකෙක් වෙන්නෙක් එල්ලෙනවම තමයි. ඒ අස්සේ අපේ කෙනෙක් රූම් එකේ දොර ලොක් කරගෙන ඒ අස්සේ ඉතින් අපේ කට්ටිය ගිනි පිබින්න පුරුදු වෙනවා. මොකද පුදුම හීතලක් නෙමෙයි තියෙන්නේ. ඒක නිසා කටින් දුම් පිට වෙනවා. ඊට පස්සේ තමයි ළමයි කාලා මරුම වැඩේ තිබුණේ. ඔයාලා දන්නේ නැහැනේ අපි එළිය ගිනි මැලයක් ගහලා මාර ලස්සනට ඒ දවස් එන්ජොයි කරා. ඉතින් ළමයි මේ මම මේම ඇවිද හිටියට මට ඊළඟ දවසේ අප්ලෝඩ් කරන්න අසයින්මන්ට් එකක් තියෙනවා. තාම කරලත් නැහැ. කරන්න හිතෙන්නෙත් නැහැ. ඊට පස්සේ බස් එකේදී හරි කරනවා කියලා හිතාගෙන මෙතනට ඇවිල්ලා නඩ හිටියේ ඉතින්. මේ වෙලාවෙත් එළියේ ඉන්න බැරි තරම් පුදුම සීතලක් තිබුණේ. ඒ වුණාට ඉතින් අපේ කොල්ල ටික ගිනි මැලේ ගහලා සින්දු දාලා මේ වගේ නටනකොට ඉතින් කිසිම අමාරුවක් දැනෙන්නේ නැහැ. මේ පේන ඇති වලට මේ සම්පූර්ණයෙන්ම මීදම තියෙන්නේ. මට ඉතින් මේ සින්දු ටික දාන්න විදියක් නැහැ ළමයි. මොකද කොපිරයිට් වදින නිසා. ඇත්තටම කියලා වැඩක් නැහැ මේ සින්දු ටික දැම්මනම් ඔයාලට තේරෙයි අපි කොච්චර සතුටින් හිටියද කියලා. අපි ඉතින් ඕනෙම තැනක නැටුමක් පටන් ගත්තාම ඉවර වෙනකම් ඉන්න සෙට් එකක් නේ. ඒක නිසා ඉතින් මේ සෙට් එකම හිටියේ ඉවර වෙනකම්ම.
මේ වීඩියෝස් දැන්දගෙනවලත් හිතනවා ආයි යන්න තිබුණා නම් කියලා. මේක ප්ලෑන් කරද්දී ෆීල්ඩ් විසිට් එකේ එද්දී කොච්චරනම් බාධකාවද. ඒ වුණාට කොහොම හරි අන්තිමට අපි ඒක ආව නේද කියලා සතුටු වෙන්න පුළුවන්. ගිනිවැලට සාධාරණයක් කරපු මිනිස්සු. ඉතින් අපි ගිනිමැලෙත් ඉවර කරලා කොහොම හරි අන්තිමට මෙතනට ආවේ දැන් නිදාගන්න යමු කියලා. ඒ වුණාට එතනට ඇවිල්ලත් අපේ කට්ටිය සින්දුවක් පටන් ගත්තා. ඉතින් අපි මෙන්න මේ විදිහට ලස්සන මතක පුරවගත්ත හරි ලස්සන දවස් දෙකක් ඉවර කරා. ඒ වුණාට තව එක දවසක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒකේ වීඩියෝ එක මම ඊළඟ vlog එකෙන් ගේන්නම්. ඒකත් හරි ලස්සන දවසක් වුණා අපිට. ඉතින් අද දවස් ඉවර වෙනකම් බලාගෙන හිටපු ඔයාලට මම ගොඩක් ආදරේ. දැන් නම් ඉතින් දිගටම මගේ vlogs වලට බලාගන්න පුළුවන් වෙයි. ඒක නිසා ඊළඟ vlog එකකින් එනකම් channel එක subscribe කරලා සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.